ලොකු බිස්නස් වයිට් බෝඩ් සෙෂන් එකට ඔබව නැවතත් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔබට පැහැදිලි කරන්න යනවා, ඔබ ඉගෙන ගන්න යනවා. if you are a businessman or විවසායකයෙක් නම් entrepreneur කෙනෙක් නම් අද මේ වීඩියෝ එක it will teach you ඔබ මීට කලින් දැකපු නැති විදිහේ දෙයක් ඔබ දකින්න යනවා. right? දැන් ඔබට මේ වයිට් බෝඩ් එක පුරා දේවල් තියෙනවා. මුලින්ම ફોකස් කරන්න මෙන්න මේ පඩිපෙලක් වගේ දාලා තියෙන. අන්න මේ සෙක්ෂන් එකට මුලින්ම ફોකස් එක දෙන්න. දැන් සාමාන්‍යයෙන් ඔබ තේරුම් ගන්න බිස්නස් එකක් ඔබ බිල්ඩ් කරගෙන යනකොට එක ඕනම බිස්නස් එකක් ඔබ ඒජන්සි එකක්, කන්ස්ට්‍රක්ෂන් බිස්නස් එකක්, ෆොටෝග්‍රැෆි, වීදුරුද, ඇලුමිනියම්ද, softwareද, ටෙක්නොලොජිද, කන්සල්ටන්සිද, ඩිසයිනින්ග්ද, doesn't matter, වඩු වැඩද, ලී වැඩද, රෙදිද, ස්ටීල් බිස්නස්, doesn't matter. ඔබ මේ සෙක්ෂන්ස්, ඔබ මේ ස්ටේජස් සියල්ල පහු කරගෙන තමයි යන්නේ. දැන් මේ කියන්න යන ස්ටේජස් වල මේ වීඩියෝ එක බලන ඔබ එක එක තැන්වල ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ඉන්න තැන අනුව ඔබ කරන දේවල්, ඔබ කරන්න ඕන දේවල් සියල්ල වෙනස් වෙනවා. අපි පටන් ගමු සාමාන්‍යයෙන් මේක කොහොමද යන්නේ කියන එක. මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න. මුලින්ම අයිඩියේෂන් එක. කියන්නේ මට අදහසක් තියෙනවා. මට මෙහෙම කරන්න හිතෙනවා. I have some sort of idea, right? කමෙන්ට් කරන්න ඔබ එතන ඉන්නවා නම් අයිඩියේෂන් කියලා, right? මෙතන. ගොඩක් අය මෙතන ඉන්නවා. ඔබ ගට් එක තියෙනවා නම් ගට් ෆීලිං එක, ඔබට විශ්වාසය, කොන්ෆිඩන්ස් එක, රිස්ක් ටේකින් ඇබිලිටි තියෙනවා නම් ඔබ අයිඩියේෂන් එක ස්ටාර්ට්අප් එකක් දක්වා අරගෙන යනවා. මේක I'm going to do as a business, right? තාම මොකුත් නැහැ, තාම සල්ලිත් නැහැ ස්ටාර්ට්අප්. මෙහෙම අයිඩියා එකක් තියෙනවා. ඕනනම් තව කෙනෙක් එකතු වෙලා හරි දැන් මේ වැඩක් කරන්න යනවා. අයිඩියා එකයි ස්ටාර්ට්අප් එකයි වෙනස්. අයිඩියා කියන්නේ ඔබ අයිඩියා එකේ හිතේ තියාගෙන ඉන්න මොකුත් කරන්නේ නැහැ. ඔයා පළවෙනි ස්ටෙප් එක ගත්තා ස්ටාර්ට්අප් එක. right? ඔබ ස්ටාර්ට්අප් ස්ටේජ් එකේ ඉන්නවා නම් කමෙන්ට් කරන්න ස්ටාර්ට්අප් කියලා. ඔතනින් ආවට පස්සේ ඔබ යනවා තුන්වෙනි එකට. ස්ටාර්ට්අප් එකක් තියාගෙන වට අවුරුදු ගානක් ඉන්න පුළුවන්. අපි අත්දැකීමෙන් මම අත්දැකීමෙන් දැකලා තියෙනවා ස්ටාර්ට්අප් ස්ටේජ් එකේ අවුරුදු 5ක් විතර ඉන්න. ඇයි? එයා වෙන වෙන දේවල් එක යුනිවර්සිටි වැඩයි, ඔෆිස් එකේ වැඩ ඔක්කොම බදාගෙන ඉන්නවා. ස්ටාර්ට්අප් එකෙන් ඉස්සරහට යන්නේ නැහැ. හැමදාම ස්ටාර්ට්අප්. රයිට්? හැමදාම මාසෙට එකක් විතරක් නිකන් යාළුවෙක්ට විකුණනවා එච්චරයි. රයිට්? වැලිඩේට් කියන්නේ ඔබේ අදහස ඔබ සනාථ කරගන්නවා. රයිට්? මේක හරි, අපේ භාෂාවෙන් කියන මේක ගොඩ, මේක කරන්න පුළුවන්, මෙතන බිස්නස් එකක් තියෙනවා, මට දැන් ප්‍රශ්න වලට උත්තර හම්බුණා. ඔයාගේ අයිඩියා එක කන්ෆර්ම් කරගත්තා. රයිට්? මේක කරන්න පුළුවන් කියන ලෙවල් එක. තාම ඩවුට් එකක් නැති මේ ස්ටේජ් එකේ. නෑ දැන් හරි සේල් එකක් වුණා. සේල්ස් නිකන් එනවා, දැන් කස්ටමර්ස්ලා එනවා නිකන්. මට පේනවා ඩිමාන්ඩ් එකක් එනවා. මේ කියන්නේ මේක හරි වැඩේ ගොඩ පත්තු වෙලා තියෙන්නේ. ඔබට දැනුණා. ඒක තමයි වැලිඩේෂන් එක. ඔයාට මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා එකපාරට මෙතනට යන්න බෑ. මේ ස්ටේජස් පහු කරන්න ඕනේ. ඒකට ඉංගි තියෙන ඔබට දැනෙනවා. ඒක අමුතුවෙන් කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන. ඔබට දැනෙනවා ඒක ෆවුන්ඩර් විදියට. ඊළඟට අපි යන ප්‍රොඩක්ට් මාකට් ෆිට් එකට. වැලිඩේට් වුණා. දැන් වැලිඩේට් වුණාට පස්සේ ඔබ බලන්න ඕනේ. දැන් මංගාව තියෙනවා බඩ අඩු කරන බෙහෙතක්. මේ මාකට් එකේ බඩ අඩු කරන ප්‍රශ්න තියෙන කට්ටිය ඉල්ලන්නේ මේක. ඒතර ඉල්ලන දෙයට මම පොඩ්ඩක් මේක ෆයින් ටියුන් කරන්න ඕනේ. ඉල්ලන දෙයට ඔයා දෙන දේ ෆයින් ටියුන් කරනවා. ඇඩ්ජස්ට් කරලා ඒ දෙක ඉක්වල් කරනවා, සමාන කරනවා. එතකොට තමයි කස්ටමර් ඔබේ ටාගට් මාකට් එකට අහන දෙයක් ඔබ ලබා දෙන ලෙවල් එකට මේක එකපාර වෙන්නේ නැහැ. මොකද පටන් ගන්නකොට ඔයා ගේන්නේ ඔයාට ඕන මොනාරි එකක්. හැබැයි ඉල්ලන දේත් එක්ක බලද්දී ඒකේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒකට කාලයක් යන පොඩ්ඩක් ෆීඩ්බැක් ගන්න ඕනේ, පොඩ්ඩක් බිස්නස් එක කරන්න ඕනේ. ඒතර මෙතන ඉඳන් මෙතනට එන්න ජම්ප් එක ගන්න දේවල් ටිකක් කරන්න ඕනේ. ඒ දේවත් කරන්න නැතුව මෙතනම හිර වෙලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා. So ඔබ මේක පව් කරා නම් well done. කමෙන්ට් කරන්න. මම ප්‍රොඩක්ට් PMF කියලා කමෙන්ට් කරන්න. ඉල්ලන දෙයට මම මගේ ප්‍රොඩක්ට් එක ඇඩ්ජස්ට් කරා නම් PMF කියලා කමෙන්ට් එකක් දාන්න. ඕක කරාට පස්සේ තමයි දැන් ඔබ බේසික් ෆවුන්ඩේෂන් සියල්ල හරි. දැන් ඔබ ඒක පොඩ්ඩ කේක දේවල් කරලා විකුණලා එක විදි කරනවා, මාකට් කරනවා, විකුණනවා, පොඩ්ඩක් තව එක්කෙනෙක් වුණනම් ගන්නවා. විවිධ දේවල් කරලා ඔබ ස්මෝල් බිස්නස් එකක් දක්වා මේක දැන් ටික ටික වර්ධනය කරනවා. පොඩ්ඩක් දැන් ඕඩර්ස් වැඩි, පොඩ්ඩක් දැන් ඩිමාන්ඩ් එකක් දැන් ටික ඕකේ, දැන් ඩිමාන්ඩ් එකටත් වැඩිය දැන් දේවල් එනවා. ඔබ දැන් රෙවෙනියු එකක් එනවා. මාසෙට දැන් ඔබ වෙන ආදායම් වලින් යැපෙන්න ඕනේ නෑ. මට මේකෙන් දැන් යැපෙන්න පුළුවන්. ඔබ දැන් ආදායම සතිපතා මාසපතා වර්ධනයක් පේනවා. දැන් ඔබ පොඩි බිස්නස් එකක් දක්වා දැන් 2-3 දෙනෙක් හරි ඉන්නවා, 5 දෙනෙක් විතර ඉන්නවා. දැන් ඔබට පේනවා දැන් මට මේ බිස්නස් එකෙන් ජීවත් වෙන්න උනත් පුළුවන්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබ මේ ලෙවල් එකේ ඉන්නවා. right? දැන් මේ ලෙවල් එකේ විවිධ කැටගරිස් තියෙනවා. ස්මෝල් බිස්නස්. හැබැයි ඔබ ස්මෝල් බිස්නස් ලෙවල් එකට ආවා. දැන්
ඔබට පේනවා දැන් මෙතන බිස්නස් එකක් තියෙනවා, මෙතන සල්ලි තියෙනවා, මෙතන ප්‍රොෆිට් එකක් තියෙනවා, ලාභයක් තියෙනවා. මං රුපියල් 100ට ගත්තොත් 120ට විකුණන්න පුළුවන්. මෙතන තියෙනවා බිස්නස් එකක්. දැන් හරි වැඩි. දැන් පත්තු වෙලා තියෙන මම මේක ඊළඟ තරයට අරන් යන ප්‍රශ්න තමයි තියෙන්නේ. මෙතන ඉන්නවා ලොකු පිරිසක්. කමෙන්ට් කරන්න ස්මෝල් බිස්නස් කියලා ඔබ මේ කැටගරි එකේ ඉන්නවා නම්, මේ ඔක්කොම පව් කරගෙන ඔබ මෙතනට ආවා නම්, දැන් තමයි ප්‍රශ්නේ. ඔයාට මෙතන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද ඔයා හිතන විදිහට? මේ ස්කේල් කියන ඊළඟ ලෙවල් එකට බිස්නස් එක අරගෙන ගිහිල්ලා ස්කේල් කරලා මේක නිකන් බිග් SME එකක් දක්වා ගොඩනගන්න සාමාන්‍ය මෙච්චර කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? කමෙන්ට් එකක් දාන්න. මොනවද ඔබ හිතන්නේ? අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 3ක්, 5ක්? මම කියන්නද? ඔයාට ජීවිත තාක්කල්, ජීවිතේ තියෙන තාක්කල්, ජීවිත කාලය පුරාවට මුණත් මෙතන ඉන්න පුළුවන්. මේක ඉන්න පුළුවන්. මෙතන ඔබට ඉන්න ඕන කාලය ඒක තීරණය කරන්නේ ඔබයි. ඔබ හැමදාම බිස්නස් එකට ගිහිල්ලා ඔබම නම් හැමදේම කරන්නේ, මම තමයි කැෂියර් එක කරන්නේ, මම තමයි අර වැඩේ කරන්නේ, මම තමයි කෝල්ස් කරන්නේ. ඒ ස්ටයිල් එකට නම් ඔයා යන්නේ. ඔයා මෙතන ඉන්න සිද්ධ වෙන කාලේ ගොඩාක් වැඩි. ඇයි හැමදේම ඔයානේ කරන්නේ? ඔයා ඉතින් යාට ස්කේලිං එක ගැන හිතන්නෙත් නැහැ. එතකොට ඔබ නැත්තම් යල් පැනපු ගේකම වලින් අලුත් දේවල් වලට ඇඩප්ට් වෙන්නේ නැතුව, ටෙක්නොලොජි එකක් ගේන්නේ නැතුව පරණ තාලෙටම හැමදේම කරන ඔබට මෙතන ඉන්න පුළුවන් අවුරුදු ගාණක්. ස්කේල් කරන්න නැතුව හිතනවා නම්. ඒතර ඔබ තේරෙන්න ඕනේ මෙතන ඉන්න කාලේ තීරණය වෙන්නේ බිස්නස් මොඩල් එකට වඩා ෆවුන්ඩර් මත. ෆවුන්ඩර් ගන්න තීරණ, ඔබේ ඇටිටියුඩ්ස්, ඔබේ බිහේවියර්ස්, ඔබ ගන්න ඩිසිෂන්ස්, ඔබ වටාන බිස්නස් එක ගොඩනගන්නේ. ඒතර තනිකරම මේ මෙතන ඔබ කොච්චර කාලයක් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ ඔබ මත. හැබැයි ස්කේලිං මයින්සෙට් එකෙන් හිතන කෙනෙක් නම් එයාගේ මයින්සෙට් එක වෙනස්. ඒ වගේ ව්‍යවසායකයෙක්ව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් මේ මිනිහා නම්, මේ මිනිස්සයා නම් අමුතු පිස්සුවක් තියෙන කෙනෙක් කියලා. ඇයි? එයා දකින විදිහ, එයා ඊළඟට ගන්න ඇක්ෂන්ස් වෙනස්. ඇයි? එයා මේ මයින්සෙට් එකේ ඉන්නේ. බිස්නස් එක ස්කේල් කරන්න ඕනේ, ග්‍රෝ කරන්න, නිව් බ්‍රාන්චස්, නිව් කස්ටමර් සිස්ටම් ප්‍රොසෙස් අරගෙන ගේන්න ඕනේ, මේක ගේන්න ඕනේ, මගේ වැරදි මොනවද, මම මොනවද වැරදිද කරන්නේ. කොයි වෙලෙත් ඒ මයින්සෙට් එකේ ඉන්නේ. කොයි වෙලෙත් ලර්නින් මයින්සෙට් එකේ ඉන්නේ. රයිට්? ඒතර මෙතන ඔයාට ජීවිත කාලෙ මොනවද ඉන්න පුළුවන්. මොනා මතද මෙතන ඉන්න කෙනෙක් මෙතනට යනවද, එතනින් එහාට උඩට යනවද කියන එක තීරණය වෙන්නේ. ගොඩාක් දේවල් තියෙනවා. මම ඔබව දැන් ගෙනියනවා මේ වයිට් බෝඩ් සෙෂන් එකේ දෙවනි කොටසට. රයිට්? ඔබට දැන් ඒකට මෙන්න මේ පේන සෙක්ෂන් එක පොඩ්ඩක් ફોකස් කරන්න සිද්ධ වෙනවා. රයිට්? මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා මෙතනින් උඩට තමන්ගේ බිස්නස් එක අදින ව්‍යවසායකයන්ගේ ලක්ෂණ කීපයක් මම පර්සනලි දැකලා තියෙනවා. මොකද අපි ව්‍යවසායකයොත් එක්කම ගැටෙන ආයතන නිසා. රයිට්? එක දෙයක් තමයි මේ ව්‍යවසායකයෝ සැටිස්ෆයිඩ් නැහැ. රයිට්? ඕකේ හරි, දැන් 1 මිලියන් තියෙන බිස්නස් එකේ ඕකේ, දැන් හරි, දැන් ළමයින්ගේ ස්කූල් ෆීල් ගෙවනවා, මේ ලයිට් බිල්, වතුර බිල් ඕකේ, පඩි නඩිත් ගෙවනවා, පොඩ්ඩක් ඉතින් ඉතුරුත් වෙනවා. රයිට්? දැන් මගේ ලයිෆ් එක ඕකේ. ඒ මයින්ඩ්සෙට් එකේ ඉන්නවා නම් ඔයා මෙතනින් එහාට මොකුත් හිතන්නේ නැහැ. රයිට්? මොකද ඔයා මෙතන ඉන්නවා කියන්නේ ඔයා ස්මෝල් බිස්නස් ලෙවල් එකේ ඉන්නවා කියන්නේ ඔයා ප්‍රොෆිටබල්. රයිට්? හොඳ ඩීසන්ට් ඉන්කම් එකක් කොහොමත් ඔබ රැකියාවකට යනවට වඩා ඔබට ඉන්කම් එකක් හම්බ වෙනවා. that's enough. රයිට්? හැබැයි මේ මිනිස්සු සැටිස්ෆයිඩ් නැහැ. මේ ව්‍යවසායකයෝ සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ. I want more, I need to take this more, but new branches, ඊළඟ location, team එක expand කරන්න, products වැඩි ගේන්න, තව ටිකක් cost එක අඩු කරන්න, profit. They are thinking, right? Satisfied නැහැ. දෙවෙනි එක they are curious. හරිම කුතු. දැන් simple books channel එකේ ඔබ අපේ simple books channel එක, ලොකු business අපේ channel එක, අපේ programs, පාඨමාලා ගොඩක් දේවල් දිනවනේ. ඒතර මේ දේවල් කොයි වෙලෙත් මොකද්ද මෙයා කියන්නේ? මොනවද මෙයා කියන්නේ? ප්‍රශ්නයක් කවුරු කතා කරත් ඇස් දෙක අරගෙන කන් දෙක open කරගෙන අහගෙන ඉන්නවා. කුතුහලය. මොකද්ද මම දන්නේ නැති දෙයක් මිස් වෙයිද? කොයි වෙලෙත් කුතුහලය තියෙනවා මේ අයට. ඇයි? ඒක පළවෙනි එකේ හේතු සාධකයක්. satisfied නැති නිසා කොයි වෙලෙත් කුතුහලයෙන් ඉන්නේ. තුන්වෙනි එක මේගොල්ලෝ හරිම flexible. හෙට ගේනවා ටෙක්නොලොජි එකක් කවුරු හරි කෙනෙක් ලංකාවට මේ WhatsApp එක වෙනුවෙන් ඔයාලට යූස් කරන්න පුළුවන්. මේගොල්ලෝ බලනවා මොනවාද මට කරන්න පුළුවන්. අයියෝ ඒවා හරියන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු WhatsApp තමයි ඕවා ගැන හිතලා වැඩක් නැහැ. නෑ මේගොල්ලෝ ෆ්ලෙක්සිබල්. රයිට්? ඇයි මේගොල්ලෝ ස්කේලින් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ. ඊළඟ ලෙවල් එකට ඇදගෙන යන්නේ. ඊළඟ ලෙවල් එකට ඇදගෙන යන්නේ මේ බාන්ටි කොහොමද යූස් කරන්නේ? මේ ටෙක්නොලොජි කොහෙද ගන්න පුළුවන්?
ඒ තරමට ෆ්ලෙක්සිබල් නෑන ඒ ඕන්න අප මේ විදිර කරම ඒ ලෙවල්ල එක ගොල්ලන වාමට කියනවන නෑ මේක යස් කරන මේක යස් කරන මේ කොස්ට මෙචර කඩුවෙන මේ කොස්ට කඩුවක මෙතනිවට මාජන ගනනග ම ඒක ෆලෙක්ස් ම කෝමාරයක ඇතුළට අටව ගන්න ම මේ කතා කර ලංවේජ මේ කිය ඊළඟට ඩේට ඩ්‍රිවන් මෙතන ඉන්න පුද්ගලේ තීරණ ගන්න නෑ නිකං අනවශ්‍ය විදියට හදවතට තීරණ ඉඩ දෙන්න නෑ තීරණ හදවතරු තීරණ ගන්නවා අනවශ්‍ය විදිරක යැපෙන්නේ නෑ කවුරට ගෙනකොත් අපි මේ ප්‍රඩක්් එක මේ අපි මේ නගරයට ගේමු අපි කොළඹෙන් මේක කුරුණෑගල් අරගෙනය එයා එම හිතන්න ය බල ඕකේ කුරුණෑගලින් මේ ගන්නවා කියන එකට මොකක්ද තින ඩේට එක දත්තෙමුණ ය එම හිතන්න වගේ නෑ අපි මේක විකුණමු මේක ඉස්කෝලේ අවට්වෙච්ච තවරුණ විස්සත් විසි තුනත් මොකක්ද ඩේට අයකෝට එක තියෙන ඇත කියලා නෑ අපි එහෙනම් අලුත් ප්‍රඩක්් ලයින්නයක් අපි ගේමු මෙන්න මේ අපි දැන් මේ බීම කන අපි මේ ෆ්ලේවකින් ගේමු මොකක්ද ඩේට එක එයා තීරණ ගන්නේ දත්ත පදනම් කරගෙන ලයික් 70-80% ඩේට ඉතුරු ටික තමයි ගට් ෆීලිං එක ඉමෝෂනල් ඩිසිෂන්ස් ඒව නැත්තේ නෑගෙනක නෙමේ බට් ඩේටවල්ට වැඩිඩක් දෙන මොකද එහෙම ඩේටවල්ට ඉඩ දුන්නේ නැත්තං ඔයාට මෙතනින් මෙතන්ට ඇන්න බෑ ඔයාට මෙතනින් මෙතන්ට එන්ඩ පුල මෙතනින් මෙතන්ට ඇන්න චලෙන්ජි තොට ඩේට ඩ්‍රිවන් දත්ත එකතු කරන්නත් යට වෙනම ස්ටටජීකක්ති ඊළඟට OPGR ඔපරේෂනල් ක්ටිවිටස් මොනාද ග්‍රෝත් ක්ටිවිටස් මොනාද කියන එක තේරුම් අරගින් කඩේට යනවා බලනවා මොනාද තියෙන්නේ කැශියර එක බලනවා පොඩ්ඩක් කටියට පොඩ්ඩක් අවඩස් ටිකක් දෙන මේ කරන මේක නාය ගිල්ල බලන්න වැඩේ හරිද ආයවාඩියනවා ආයගිල්ල බලනවා මේ ඔපරේෂනල් වැඩ හැබැයි ග්‍රෝත් අඩ කියන්න හිතනවා බිස්නස අනාගතය ගැන මොකද කරන්න මේකට කොමද ඊළඟ මේකට ගෙනියන් මේකට ගෙනියන්න මුණද මාකට ගෙනව අලු ඩක්ස් ගන්න කොමද කොස්ට අඩු කරන්න කොමද ප්‍රෆිට්ස් වැඩි කරන්න කොමද යා ඒව ගැනතම යාගේ ටයිම හිතනය මාකටින් මොකද කරන්න අපි කොම අලුත් කැම්පේෙන් ක්ගේන කොමද මේ ප්‍රඩක් ලයින්න ක්ගේන කොමද මේ රට එන්ට වෙන්න කොමද අපේ මාකට්ෂයක තවටය එයා ඉන්න ග්‍රෝත්තික ගැන හිතම ඉන්තමයි කොයි වෙලෙත් මේ වෙලා පීමල්ල එකව දීමල්ල ගිය දරක අරවැඩ මුණ දරට දම ඩර බලවද ඩිලිවර උනාද බලසක දුන්නද ලයිට කෝ් කරද මේවා හිත හිත ඉන්න නෑ ඊළඟට ඩෙලිගේෂන් ඔයාට මෙතනම ඉන්න පුලන් කියවන අවුරුදු ඕන තර එතන ඔයාව තියාගෙන ඊළඟ භයානකම දේතම වැඩ පවරන්න හැම දේම ඔබ අවුරුදු පහක් කරනගේ වැඩ ඔබ හයවෙන් අවුතු බල්ල මටක කරන්න පුළුවන්ද මං හිතන්නය මට වඩා හොඳින් කරයි කියලා මේ ප්‍රශ්නෝපට තියෙන මේ බය තියෙන අත්හරින්න බයයි ඕකේ ඊළඟට හත්වෙන එක වැදගත්දේ තමයි ලර්නිං එක නෙවරෙන්ස් ඔබ අන්තිමට ඔබේ බිස්නස් එක සම්බන්ධයෙන් දියුණුවට බලපාන විදිහ මොකක්ද අන්තිමට ඔබ ලර්න් කර ඔබ අන්තිමට ලර්නිං එකක් වෙන රුපියල් 1000ක් වෙන් කරේකවද මේගොල්ල මේ දෙවලට මොකද ඒගොල්ල කොයි වෙලේ හිතාගෙන ඉන්න මම දන්න දේවල් ප්‍රමාණවත් නැහැ ඇයි කිවරියසිටික තියන සැටිස්ෆයිඩ් නෑ කොයි වෙලෙත් මෙතන ඉන්න ඉති ඔබ කල්පනා කරන මෙතන කියපු දේවල්ලින් මට කොච්චරක් දේවල් තියෙනවද ඔබට ඒ වැඩි දේවල් තියෙනවන ඔබට ලේසි මේ ගමනය මේ කියපු දේවල් ඔබට ගොඩක් දේවල් නැත්තං ආයෙත් කල්පනා කරලා බලන්න ඔබ කොතන දන්න ඔබ මෙතන අවුරදු ගානක් ඉන්නද කල්පනා දැන් අපි ඊළඟ සෙක්ෂන් එකට යමු රයිට් කමෙන්ට් කරන්න ලොකු බිස්නස් වයිට් බෝඩ් සෙෂන් if you are enjoying this right මෙතනට ඉලක්කම් ටිකක් පේනවනේ ඇම ඉලක්කම් ටික බැලෝතකට පේන්ඩ ඕනේ දැන් ඔබට ලක්ෂයක ආදායමක් කම්පෙන ඉට පස්සේක ලක්ෂ පහ වුණ 1 මිලියන් වුණා 5 මිලියන් රයි ද ලක්ෂයෙන් ඔබ ලක්ෂ දෙකට ගිය ලක්ෂ තුනට ගිය බෝම අමාරුවෙන් ලක්ෂ පහට බිස්නසේ ගෙනනිච්ච රයි ඒකත් මාසගාන කවුදු ගානක් ගිහිල් ලක්ෂ පහෙන් 1 මිලියන් එකට පුෂ් කරන එක නිකං වෙන්න රයි මෙතන කියපු දේවල් මෙතනි මෙහෙම යනකොට මේක නිකං වෙන්න මෙතන කියපු ගොඩක් දේවල් වල එකතුවේ ප්‍රතිඵලයක්දම මේ රෙවනිිය් අංක උඩට යන එක 1 මිලියන් 5 මිලියන් ඒම ලේසියෙන් වෙන්නෙම නෑ ඔබ මෙතන ඉඳ එක ලක්ෂඉන්න ලක්ෂ එකා මාර දෙක ඕකේ මේ ඉලක්කම් මෙතනින් මෙහෙම පුෂ් කරන එක ඒක නිකං වෙන්නේ නෑ තින් කොහොමද මෙවැනි ග්‍රෝත්ත එකක් තියෙන්න මෙවැනි ගමනක් යන විවසායකෙක් බවට පත්වෙන්නේ මොනාද ඔබව නවත්තන්නේ ඔබ ආරාධනා කරන මේ වීඩියෝ එක මෙන්න මේ සෙක්ෂන් එකට ලොක බිස්නස් අපි ආයතනයක් විදියට අපි මොනාද මේ වෙනුවෙන් ඔබට දෙන සපෝට් එක මේක තමයි ඔබ යන්න ඕන ගමන් මග මේක තමයි එහෙම යගිය ගමන් මගේ මිනිස්සු අනුගමනය කරන දේවල් දැන් ඔබට
අපි දෙන සොලියුෂන් එක. ලොක බිස්නස් නිර්මාණය කරලා තියෙන entrepreneurship 360 කියලා අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එක. වන්නිය මාස 12ක වැඩක් මේක. මේ මාස 12 ඇතුළතදී මෙන්න මෙතනින් ඔබ ඉන්න තැනේ ඔබ මෙතන හිටියත් මෙතනට එනවා. මෙතන හිටියත් මෙතන ඉන්නවා නම් මෙතනින් චුට්ට දුරක් හරි උඩට යන්න සපෝට් එකක් දෙන විදි. මොකද සමහරවිට අපි විවසායකද අපි දන්නේ නැහැ මගේ බිස්නස් එකේ තියෙන ප්‍රශ්නේ මොනවද. තව කෙනෙක් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා මම දන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවද. ඒතර මෙතන තියෙනවා ඔබ knowledge එකට කොච්චර learning එකට කොච්චර ඉඩ දෙනවද. ඔබ හැමදාම ලර්න් කර අවුරුද්දක් අපි හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක විවිධාකාරයෙන් ඔබට ඉගෙන ගන්න. මොකද විවසායකින්ට ඉගෙන ගන්න platforms programs නෑනේ. බිස්නස් එකක් කරන කෙනෙක්ට ගැලපෙන ලර්නින් කොන්ටෙන්ට් එකක්. යුනිවර්සිටි ලෙවල් එකේ කොන්ටෙන්ට් එකක් විවිධාකාර ක්‍රම වලින් අපි ලබා දෙනවා. right? මම ඔබට ගණන් කීපයක් කියන්න. දැන් ඔබ කල්පනා කරා මේකට ආයෝජනයක් තියෙනවා ගණන් වැඩි නැද්ද? මම නිකන් ඔබට ගණනය කිරීමක් කරලා පෙන්නන්න අපි ඔබට ලබා දෙන මේ බෙනිෆිට් එකේ වටිනාකම ඇත්තටම කොච්චරද කියන එක. ඔබ පුදුමයටපත් වෙයි right? අපි වෙබිනාර්ස් 12ක් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දේවල් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි වෙබිනාර්ස් 12. හැම මාසෙම එක ගන්න. right? සජීවීව live ඔබට join වෙන්න පුළුවන්. live join වෙන්න බැරි නම් ඒකේ recording එකට ඔබට access එක ගන්න පුළුවන්. ඔබ දැන් join වෙනවා නම් පරණ recordings මාස දෙකක් ඔබට miss වුණා නම් මේ මාස දෙකේ recordings තියෙනවා. ඔබට නරඹන්න පුළුවන්. මේ වෙබිනාර්ස් වලට අපි ගෙන්නන්නේ වැඩේ කරලා තියෙන ඉන්ඩස්ට්‍රි ලීඩර්ස්ලා. සාමාන්‍යයෙන් පැයකට ලක්ෂයක්, ලක්ෂ දෙකක්, 50000ක් අන්න ඒ රේන්ජ් එක charge කරන කෙනෙක් අපි පැය දෙකක් කරනවා මාසෙට එක වෙබිනාර් එකක් ගන්න. එතකොට මාස 12ක්. අපි ලක්ෂය ගානේ ගත්තත් ওই පැය දෙකට ලක්ෂය ගානේ මාස 12ක් කියන්නේ 1.2 මිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි එතන තියෙන්නේ. මොකද අපි ගේන්නේ ඒ ලෙවල් එකේ ට්‍රේනර්ස්ලා. right? ඒ ලෙවල් එකේ high profile, high companies, high contribution ලොකු high profile trainers ලා තමයි webinars වලට අපි ගේන්නේ business එකේ විවිධාකාර ප්‍රශ්න. right? එතකොට අපි දල වශයෙන් ලක්ෂයක් ගත්තත් 12ක් කියන්නේ 1.2 මිලියන්. දෙවෙනි එක 100 frameworks, 100 video frameworks. ඒ කියන්නේ අපේ social media channels වල video YouTube channel එක කොහෙවත් නැති video 100ක් ප්‍රශ්න 100කට විසඳුම් ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් මාකට් එකේ සිද්ධ වෙන දෙයක් තමයි අපි කියනවා කන්සල්ටේෂන් කෝල්ස් කියලා. right? සාමාන්‍ය එක කන්සල්ටේෂන් කෝල් අපි කියමු විනාඩි 30 රුපියල් 5000ක් කියලා කියමු. right? කන්සල්ටේෂන් කෝ සාමාන්‍ය 10000 15000 20000 වෙනකන් යන අපි 5000 මිනිමම් රේන්ජ් එකම විනාඩි 30 සාමාන්‍ය මේ එක වීඩියෝ එක විනාඩි 15 20 25 30 35 රේන්ජ් එක යන ඒවත් තියෙනවා. අපි දල වශයෙන් ගමු 30ක් කියලා. 5000ම 100ක් කීයද? ඒතර ලක්ෂ 5ක්. right? මොකද එක ප්‍රශ්නයකට විසඳුම ලැබෙන විදියට ප්‍රශ්න 100ක්. කන්සල්ටේෂන් කෝල් 100ක්. දල වශයෙන් 5000ව 100ක් ලක්ෂ 5ක්. ෆිසිකල් මීටර්ස් 4ක්. අවුරුද්දට 4ක්. අපි සාමාන්‍ය පබ්ලික් සෙෂන් එකට යනවා අඩුම රුපියල් 5000ක ටිකට් එකක් ගන්න ඕනේ. 4ක් කියන්නේ රුපියල් 20000. right? මේ ඔක්කොම දල වශයෙන් එකතු කරොත් 1.7 මිලියන් රුපීස් අවුරුද්දකට ඔයාගේ බිස්නස් එකම ඇලොකේට් කරන්න ඕනේ මේ වගේ මිනිස්සු මේ වගේ ලර්නින් එකකට ඇක්සස් එක ගන්න මේ තියෙන සිටුේෂන් කන්ඩිෂන් එකත් එක්ක 1.7 ලක්ෂ 17ක් ඔබ කරන්න ඉන්වෙස්ට්මන්ට් එක ඉදිරියට. right? මොකද අපේ අරමුණ උනේ we just want to give the best possible education for affordable price. මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ 36000 තමයි ඔබ කරන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එක. ඔබේ monthly business එක අවුරුදු මාසේ ආදායම අතින් ගත්තත් මේක ඊටමත් පොඩි percentage එකක් වෙන්න පුළුවන්. right? අවුරුද්දටම right? this is the investment. මේ සියලු දේවල් ඔබට ලැබෙනවා. right? description එකේ නැත්නම් comment section එකේ link එක තියෙනවා. ඔබ join වෙලා නැත්නම් ගිහිල්ලා බලන්න introduction video එකක් free chapters ඔබට නරඹන්න පුළුවන් නොමිලේ. right? කලින් webinars වල feedbacks තියෙනවා. ඒවත් ඔබට නරඹන්න පුළුවන්. මේ නොමිලේ දීලා තියෙන දේ බලන්න ඔබේ business එකේ මෙන්න මේ journey එක ඔබ ඉන්න තැන ඉඳන් ඊළඟ level එකට. right? ඊළඟ level එකට ඔබ සමහරවිට මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. මේ ගමනේ යන අතරතුරේදී ඔබට ප්‍රශ්න තියෙනවා. මේ මොනවා හරි ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙනවා මෙතන. okay? ඉතින් සම්බන්ධ වෙන්න තාම ඔබ පරක්කු නැහැ. යන්න join වෙන්න අවුරුද්දක් ඇතුළතදී ඔයා හිතපු නැති විදිහේ ප්‍රශ්න බිස්නස් එකේ තියෙනවා කියලා ඔයාලා දැනගන්න පුළුවන්. ඒකට උත්තර එතකොට ඔයා හොයන්න පටන් ගනි. ඒ උත්තර හොයන ගමනටත් ඔබට සපෝට් එක අරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ link එක තියෙනවා.